යාළුවනේ ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මං අදත් ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආවා. අද 2025 6 වෙනි මාසේ 10 ඒ කියන්නේ පොසොන් පොය දවස. ඉතින් මම උදේම අද අපිට කන්න රොටි හැදුවා. ඉතින් අපි අද කතා වෙලා ඉන්නේ පන්සල් යන්න, ඒ වගේම දන්සල් වඳින්න යන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් මේ පාර ගලේවල කුරුණෑගල දඹුල්ල පාරේ දන්සල් ගොඩක් තියෙනවා. අපි ඉතින් අද යන්න හිතාගෙන ඉන්නේ බම්බාව පන්සලට. ඉතින් ඒ යන අතරමඟ අපිට ඉතින් හම්බේ වෙනවා දන්සල් ගොඩක්. අපි හිතන් ඉන්නේ දන්සල් වලටත් යන්න. ඉතින් අද දවස් අපි කොහොමද ගත කරේ? අපි කොහෙද ගියේ? අපි දන්සල් කීයක් වැන්දද? අපි යන පන්සල මොකද්ද? ඔය ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. මාත් එක දිගටම වීඩියෝ එකත් එක්ක හිටියොත්. ඉතින් මම ඔයාලට මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා. මොකද මම අලුතෙන් වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලන්න පුළුවන්. bell icon එකත් click කරලා තියාගත්තොත්. ඉතින් එහෙනම් මාත් එක්ක දිගටම ඉන්න. අපි අද දවසේ පන්සල් යමු, දන්සල් වඳින්නත් යමු. දිගටම ඉන්න මාත් එක්ක. ඉතින් මම අපි පස් දෙනාට ඇති වෙන රොටි 5ක් හදාගත්තා. මොකද මේ ගොඩක් කන්නත් බෑ අද උදෙන්ම. ඒ නිසා ඉතින් එක්කෙනෙක් ටික රොටි ගන්න වගේ වෙන්න හදාගත්තා. ඉතින් මම රොටි හදන්න ගන්නේ මැටි රොටි කබලක්. ඉතින් ඕකේ රසය නම් වෙනසක් නෑ. ඒක මැටි කියලා. නමුත් අර ලස්සනට රොටි පිච්චෙනවා. ඉතින් ඊට පස්සේ ඔක්කොම ඉවර කරලා මම ඉස්සෙල්ලාම පහන තියාගත්තා. පහන තියන්න අද බුද්ධ පූජාව තියන්න බැරි වුණා. මොකද මම මූණ සෝදගෙන හිමිනකොට පුතාලා දෙන්න කාලා තිබ්බා. ඉතින් කාපුවා ඉඳුල් කරපුවා බුද්ධ පූජාවට තියන්න හොඳ නැති නිසා මම මේ බුද්ධ පූජාව තිබ්බේ නෑ. උනාට පහන තිබ්බා උදෙන්ම. ඉතින් ගෙදර වැඩ සේරම ඉවර කරලා ඔන්න අපි පාරට බැස්සහම ඉස්සෙල්ලාම අපේ ගෙවල් ගාවින් අපිට හම්බුණා සමපෝෂ මේ දන්සලක්. සෝෂත් කන ගමන් ඉතින් අපි අපේ ගමන පටන් ගත්තා. ඉතින් අපි මේ යන්නේ කුරුණෑගල දඹුල්ල පාරේ ගලේවල පැත්තට. ඊට පස්සේ අපිට හම්බුණා පානුයි සීනි සම්බෝලයි දන්සලක්. අපි එතනිනුත් පාන් ගත්තා. හැබැයි ඉතින් අපි ඕක කෑවේ පස්සේ. ඉතින් පුවක් පිටිය පහු කරලා යනකොට මේ අපිට ආයි හම්බුණා මේ කඩල දන්සලක්. ගලේවල ටවුන් එක කිට්ටුව. ඉතින් ඒකෙනුත් අපි ගත්තා. ඒ කඩල එක නම් හරියට ඇසට කූනිස්සු එහෙම දාලා හදලා තිබ්බා. ඉතින් ගලේවල ටවුන් එකට යනකොට මේ හොඳටම වැස්ස. ඊට පස්සේ අපි ටිකක් අතර වෙලා හිටියා. චුට්ටක් වැස්ස අඩු වෙනකන් අර සැරින් සැරේ වැස්ස එනවා යනවා. ඔහොම තමයි එදා දවසම තිබ්බේ. ඉතින් ඊට පස්සේ අපිට ආයි අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඉතින් මේ හැමදාම නෑනේ. ඒ නිසා අපි මේ වැස්ස උනාට කමක් නෑ කියලා ඉතින් චූටියට ඔන්න ඔහේ කන්න අරන් දුන්නා. ලොකු පුතා නම් අයිස්ක්‍රීම් දෙකක්ම අරගෙන තිබ්බා. ඉතින් ඒ පහුවෙලා අපි ටිකක් දුර යනකොට අපිට ආයි පුරක්කන් කැඳ දන්සලක් හම්බුණා. ඒකත් හරි රසට තිබ්බා. සීනි එහෙම ගානට තිබ්බා ගොඩ හරි රස නැතුව. චූටිය නම් ඔය ගත්තට බිව්වෙත් නෑ. ඉතින් ඊට පස්සේ අපි ඔය යන්නේ අම්බාව පන්සලට. මම මේ පන්සලට ඇවිල්ලා නෑ මීට කලින්. ගොඩක් පරණ පන්සලක්. ඒ කියන්නේ නටමුන් වෙච්ච ඒවත් තියෙනවා ගොඩක් බලන්න. ඔතන එහා පැත්තේ වැවක් තියෙනවා. ඉතින් මෙච්චර ළඟ ඉඳලත් අපි මේ ඇත්තට මම මේ අවුරුදු 10ක් වෙනවා මෙහෙට ඇවිල්ලා මට මේ පන්සල් වලට එන්න බැරි වුණා. මේ අද තමයි යන්නේ. අර දඹුල්ල විහාරයට එහෙම ගියාට මේ පන්සල් වලට ගොඩක් දුරට එනවා අඩුයි. ඔය තියෙන උඩට ගිහාම මේ විහාරයට ගිහාම අපි ආපු පාර පේන විදිහ වැවත් එක්ක හරිම ලස්සනයි. ඉතින් අපි බුදුගේ ඇතුළට ගිහිල්ලා මල් එහෙම පූජා කරලා බුදුන් වැඳලා ආවා. ওই බුදුගේ තියෙන්නේ ගලක් ඇතුලේ. ඕක පිටින් එළියෙන් ගියාම මේ පේනවා ඒ ගලක් ඇතුලේ තියෙන්නේ කියලා. ටිකක් වගේ හදලා තමයි බුදු මැදුර තියෙන්නේ. ඉතින් එහා පැත්තේ පත්තිනි දේවාලය තියෙනවා. පොඩි පොඩි දේවාල එක එක දෙවිවරුන් වෙනුවෙන් හදලා තියෙනවා හැමතැනම. ඔන්න ඔය ඔතන ඔය ගල ඇතුළට තමයි අපි අර බුදු මැදුරට ගියේ. ඉතින් ওই විදිහට කටාරම් කොටලා ගල්වල සෙල්ලි පිළිපුවා ඒ වගේ දේවල් තියෙනවා නබුන් වෙච්ච දේවල්. මෙතන තියෙනවා ඝන දෙවියන්ට දේවාලයක්. ඉතින් මේ රජ කෙනෙක් නිදියපු ඇඳක්ලු මේ දෙන්න මෙහෙම හිටියා මේ එහෙම ඉන්න හොඳ නෑ. එතන කෙනෙක් ඇවිල්ලා කිව්වා
ඉතින් ඊට පස්සේ අපි පාරට ආවම පස්සේ අපිට ආයෙ අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. අපි ඉතින් ඒකිනුත් අයිස්ක්‍රීම් කෑවා. මේ කලින් කාලා හිටියට ඉතින් ඔහේ කමක් නැහැ කියලා ආයෙත් පාරක් කෑවා. ඒ කියන්නේ පොඩි අයගෙන් ඉතින් බේරෙන්න බෑනේ. ඉතින් එයාලා ආසයි නේ නිසා. අයියා නම් දන්සල් වලින් බැහැරියේ නැහැ. ඉතින් අපි යාට ගෙනත් දුන්නා. ඊළඟට මේ අපි සව් බොනවා. සව් දන්සලක් හම්බුණා. හරි රසයි ඒ සව් එක. අපි මේ යනකොටත් මේ දන්ස බීලා ගියා. අපි එනකොටත් ආයි පාරක් මේකෙන් බිව්වා. මේ ඒ සව් එක හරීම රහට තිබ්බා. මේ ඒ කියන්නේ අර වතුර ගතිය වගේ නැහැ. අපි අර ගෙදර හදලා බොනවා වගේ හොඳට උකුවට හරීම රහට තිබ්බා. මේ අපි ඉතින් සව් බීලා යාලට පින් දීලා ආවා. ඉතින් රසයට හදලා තිබ්බ නිසා. ඊළඟට අපි මේ ගලේවල ටවුන් එකේ තියෙන අර දේවාලයක් කෝවිලක් තියෙනවා. ඒ කෝවිලේ බද්දන්සලක් තිබ්බා. ඉතින් එතනට එනකොට හොඳට වැස්ස. ඉතින් අපි උනාට පොලිමේ හිටියා. මොකද වැස්ස ටිකක් වහිනවා ආයි පායනවා එහෙමනේ. ඒ නිසා ඉතින් අපි පොලිමේ ඉඳලා මේ වෙලාවේ දවල් වෙද්දි බඩගින්නේ හිටියේ. ඉතින් අපි කෑවා. අඹ තිබ්බා, බටු උයලා තිබ්බා, බටුයි කඩලා එකට උයලා තිබ්බා, පරිප්පු තිබ්බා, පපඩම් තිබ්බා. ඉතින් රසට තිබ්බා. අපි ඔක්කොමලා කෑවා. ඉතින් අපි ගෙදර ඇවිල්ලා මේ රෑ ආපහු ගලේවල බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බ තොරණක් කානිවල් එකකුත් එක්ක ඒක බලන්න යන්නේ. මේ ඉතින් ඔන්න ඔය තොරණ ලස්සන තොරණක්. හැබැයි ගොඩ ලොකුවට තිබ්බේ නෑ. ඉතන ස්ටෑන්ඩ් එකත් පොඩි නිසා පොඩි තොරණක් තිබ්බේ. නමුත් හරිය ලස්සනයි. අපි එතනට යනකොට තොරණ විවෘත කරලා තියන්නේ අපි ගියාට පස්සේ තමයි එතන ලයිට් එහෙමත් දැම්මේ. ඔබගේ පුණ්‍යානුමෝදනා වෙනුවෙන් ඔබ ලබා දෙන ආධාර වෙනුවෙන් පුණ්‍යානුමෝදනා ඉතින් තොරණ බලලා අපි එහා පැත්තේ තිබ්බ කානිවල් එකටත් ගියා. මේ ඉතින් අපි පොඩි අය මේකේ තමයි එක්කගෙන ගියේ. මායි අයියාගේ දුවයි චූටි බබයි එකපාරක් ගියා. ඊට පස්සේ අයියාගේ ලොකු දුවයි අපේ ලොකු පුතයි ඒ දෙන්නම එක කෑරියා. ඉතින් අත් ඒ වගේ යන්න බෑව හරි වේගී යනවා බයයිනේ. ඒ නිසා අපි මේකේ තමයි ගියේ. මේ හරියට සෙනග හිටියා පුදුම අමාරුවෙන් පොර කාලා ගියේ. ඉතින් මෙයාලට යන්න ඕනම කියපු නිසා ගියා. ඉතින් අපි ඔක්කොම බලලා 9:00 විතර වෙනකොට ගෙදර ආවා. ගොඩක් රැ වෙනකන් හිටියේ නෑ. චූටි මේ ලොකෝ පාට ඉස්කෝලේ යන්නත් තියෙන නිසා. ඉතින් අදට ලොග් එක ඉවරයි. මාත් එක්ක මෙච්චර ලයිට් පාරට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම් උත්සන්නයි.